ඔස්පිති ආදාගන්න ඔස්පිති දාගන්න කියේ. ඔව්. එතකොට ඔස්පිති දාන්න ගියා ආවේ කියලා කිව්වද ඔයා ගිහින්? ඔව් ඔස්පිති දාන්න ගියේ. ඔස්පිති දාන්න ගියාම ඊට පස්සේ එයා ඇහුවා මේ මොකද මේ මොනවාද කොච්චර කාලයක්ද කියලා. ඊට පස්සේ කොච්චර කාලයක්ද කියලා කොහොම මෙයා කිව්වා මේ මෙයා ඒ ගියේ කියලා දෙච්ච රිචාඩ් නෝ ඊට එයා කිව්වා මේ යප්පිත්තු ගියාගේ එයා කිව්වා අවුරුදු දෙකක් කියලා. අවුරුදු දෙකක් ඊපස්සේ වීසා එකක් දර වීසා එකක් එක්ස්පයර්. ඊට පස්සේ කොටකොලේ ගත්තා. කොටකොලේ නම් ගෝ කොහෙද නාපොලි. ඊට පස්සේ මේ අපෙන්තමෙන්තු කොලේ ඉන්නෝ දැන් ඒක නෑනේ. ඔසල් චෙක් කරන්න ගත්තේ. හයි. ඊට පස්සේ මම එයාත් එක්ක කතා කරානේ. ඔව්. ඔව්. ඊට පස්සේ ඔයාට අස්සම් කරන්න කියලා දීපු ડોකියුමන්ට් එක ඔයා අස්සම් කරේ නෑ. ඔයා බයට අස්සම් කරේ නැත්තේ නේද? නෑ කොහෙද අස්සම් කරේ නැත්තේ. සෑහෙන බය වුණානේ. අනේ බයලා ඉන්නේ මිස්. මට තේරෙනවානේ නාපොලි රිස්ක් එකක්. නාපොලි දැන් ඒ කියන්නේ හැමෝම නවත්ත ওই ප්‍රශ්නේ ඇති වෙනවා. ඒක හවස් වරුවේ මට මේ දුරකථන ඇමතුමක් ලැබුණා. එක ශ්‍රී ලාංකික තරුණ පිරිමි ළමයෙක් කොමිස්සරියාතෝ di Porta Ticinese මිලානෝ වල dichiarazioni ospitalità ospiti තමයි දාන්න ගිහින් තිබුණේ. ඒ අවස්ථාවේදී ඩොකියුමන්ට්ස් චෙක් කරලා තියෙනවා. ඒ චෙක් කරද්දී නාපොලි ක්විස්තුරයකට තමයි මේ කෙනා පෙර්මේසු di soggiorno එක අයදුම් කරලා කිට් පොස්තාලයක තැපැල් කරලා තිබුණේ. මෙයා ඉතාලියට ඇවිල්ලා තිබුණේ දෙක්‍රේතෝ ෆ්ලුස්සි නීතියෙන්. ඉතින් මේ කෙනාගේ datore di lavoro මේ කෙනාව දිගටම වැඩට ගන්නෙ නැහැ. පෙර්මේසු di soggiorno එක අයදුම් පත්‍රය නාපොලි කුස්තුරයකින් ප්‍රතික්ෂේප කරලා රිජෙක්ටාර කරලා. ඉතින් කොමිසාරියාතෝ di Porta Ticinese වලින් මේ තරුණ පිරිමි ළමයාව නවත්තගෙන තිබුණා. ඉතින් අද හවස් වරුවේ පැය කිහිපයක්ම මේ තරුණ පිරිමි ළමයා මේ කොමිසාරියාතෝ එක ඇතුලේ රඳවාගෙන තිබුණා. ඉතින් මම දුරකථන ඇමතුම් කිහිපයක් ගත්තා. මේ කොමිසාරියාතෝ එක ඇතුලේ තරුණ පොඩදාරියෙක් සමග මට කතා කරන්න හැකියාව ලැබුණා. ඉතින් ඒ කෙනාට මම නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් ඒ කෙනාට මම පැහැදිලි කිරීම කරා. ඒ තරුණ පිරිමි ළමයා නම් ගොඩක් බය වෙලා හිටියේ අද. දවසේ එක්ස්පල්සියෝනේ කරන්න තමයි මේගොල්ලෝ සැරසුනේ. ඉතින් දෙක්‍රේතු දී එක්ස්පල්සියෝනේ එකක් කරලා මිලානෝ අරගෙන යන්න තමයි යාළගේ සැලැස්ම වෙලා තිබුණේ. නමුත් ඒක නවත්ත ගන්න හැකියාව ලැබුණා. ඉතින් මේ වගේ ඇත්තටම ගොඩක් වෙලාවට දැනුවත් වෙලා ඉන්න මේ පොලිස් නිලධාරීන් එක්ක බය නැතිව කතා කරන්න පුළුවන් ආයතනත් එක්ක සම්බන්ධ වෙන්න. මොකද ඒකට හේතුව ඔබට අවශ්‍ය වෙලාවෙදී අවශ්‍ය මොහොතේදී කතා කරන්න කෙනෙක් හිටියේ නැත්නම් ඇත්තටම අසරණ වෙන්න පුළුවන්. ඉතාලියේ විවිධ නගරයන් වල විවිධ නීති ආයතන තියෙනවා. ඒ කුමක් හෝ ඔබට විශ්වාසවන්ත නීති ආයතනයක් සමග සම්බන්ධ වෙලා හැමතිස්සෙම කටයුතු කරන්න. ඉතින් ඔබ සියලු දෙනාටම ස්තුතියි. සුබ දවසක්.